ආයුබෝවන් සුබ දවසක් හැමෝටම අද කතා කරන්නේ අධිගණත්ව ක්‍රමය යටතේ හැමෝම දන්නේ අධිගණත්ව ක්‍රමය යටතේ කිව්වහම එතකොට වාර්ෂික ක්‍රමය කියන්නේත් ඒ විදිහටම තමයි. ඉතින් ඒ විදිහට කෙසෙල් වගා කරද්දී කොහොමද පරතරයන් තියාගන්නේ? ඒත් එක්ක මේකේ තියෙන වාසි මොනවද? අද කතා කරන්නේ ඒ ගැන. අපේ සාම්ප්‍රදායික කෙසෙල් වගාව වගේ නෙමෙයි මේ අධිගණත්ව ක්‍රමයේදී අපිට සාමාන්‍යයෙන් ඒ වගේම තුන්ගුණයක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් අපි ලබා දෙන ජලය හොඳටම කාර්යක්ෂමව පොහොර කාර්යක්ෂමව ශාකයට ලබා දෙන්න මෙන්න මේ අධිගණත්ව ක්‍රමය. පැනමා රෝගය නිසා කෝලි කුට්ටු වගාව අතහැරලා දාන්න නේද හිතලා තියෙන්නේ. ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම තමයි අධිගණත්ව ක්‍රමයට කෙසෙල් වගා කිරීම. ඉතින් මේ ක්‍රමයට පටක රෝපණ කෙසෙල් පැලවලට තමයි ගොඩක්ම උචිත වෙන්නේ. ඉතින් පටක රෝපණ කෙසෙල් පැලයක් අධිගණත්ව යටතේ වගා කරන පරතරයන් මම දැන් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් කෙසෙල් පේලි දෙකක් අතර පරතරය මීටර් 3යි. ඒ පේලියේ පැල අතර පරතරය මීටරෙන් මීටරයට. ඉතින් කෙසෙල් වර්ගෙත් එක්ක මෙන්න මේ වගේ ඒ වුණාට සාමාන්‍යයෙන් පොඩි වෙනස්කමක් තියෙනවා. ඉතින් මේ විදිහට පේලි දෙකක් අතර මීටර 3ක පරතරයක් තබා ගැනීමේ වාසි ගොඩක් තියෙනවා. ප්‍රධානම වාසිය තමයි අපිට අතුරු භෝගයක් විදිහට. ඒ කියන්නේ කෙසෙල් පැල හැදා හිටවනවත් එක්කම පෙළ උස යන කලින් මාස 2ක වගේ කාලයක කිටි කාලීන භෝග හිටවන්න පුළුවන්. උදාහරණයක් විදිහට කොමඩු, ඒතකොට සාමාන්‍ය මිරිස් වර්ග උනත් වගා කරනවා. ඒත් එක්කම පැල ගස් කෙසෙල් උස ගියත් ඒ අතරදී ඉඟුරු කහ ඒ වගේ සෙවන සහිත අවශ්‍යතාවයක් තියෙන ශාක උනත් අපිට වගා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට අට්‍රැක්ටර් ඒ වගේ යන්ත්‍ර උපකරණ උනත් කෙසෙල් පේලි දෙකක් අතරින් අරගෙන යන්න පුළුවන්. මොකද වල් මර්දනයට ඒ වගේම අපි කැන් වලට පඳුරු පාලනය ඒත් එක්කම කැන් වලට ආවරණය දීම, ඒතර කෙසෙල් කැන් කැපීම අන්න ඒ වගේ දේවලුත් නඩත්තු කටයුතු ඉතාම පහසුවෙන් කරගෙන යන්න පුළුවන් මේ පේලි දෙකක් අතර මීටර් 3ක වගේ පරතරයක් තියාගන්න නිසා. ක්‍රමයේදී කියන්න ඕනේ අනිත් දේ තමයි අපි මේකේ පඳුරක් ගෙනියන්නේ නැහැ. එක තනි ගහක් තමයි කෙසෙල් එක පැලයක් ගෙනියන්නේ. මේ මව් ගහ විතරයි. ඉතින් මේ මව් ගහේ කැනක් ආවට පස්සේ අපිට ආයෙමත් අලුතෙන් වගාව ක්ෂේත්‍ර සංස්ථාපනය කරන්න ඕනේ. ඉතින් ඒ වුණාට අපි පඳුරක් අරගෙන ගියේ නැති වුණාට අපිට මේ අක්කරයකට පැල 1300ක් විතර හිටවන්න වෙන නිසා අපිට අක්කරයකින් ලැබෙන ආදායම සාමාන්‍යයෙන් සම්ප්‍රදායික ක්‍රමයට වඩා තුන්ගුණයක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. වෙන්නේ ඒ නිසයි. හොඳයි ඉතින්. ඔයාලගේ වගාවටත් අවශ්‍ය කරන සියලුම වර්ගයේ පටකරෝපිත කෙසෙල් පැල, විශේෂයෙන්ම කෝලි කුට්ටු, ඇම්බර්, නැඹුල්, රත් කෙසෙල්, ඒ වගේම කැවෙන්ඩිෂ් කියන පැල වර්ග හැම එකක්ම අවශ්‍ය ප්‍රමාණයෙන් ඕනම දවසක අපේ අනුන් ඇග්‍රි ආයතනයෙන් මිලදී ගන්න පුළුවන්. කෙසෙල් වගාවේ මේ වගේ අලුත් විස්තර අරගෙන එන තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙන බලාපොරොත්තු වෙන අදට ගිහින් එන්න සුබ දවසක්.